මතකද නම නීලගේ අමරකීර්ති කියන ඒ වගේට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මැයි 9 වෙනිදා 2022 මැයි 9 වෙනිදා වෙච්ච ඒ රට පුරා වෙච්ච ගිනි තැබීම ඒවත් එක ඝාතනය වීම සහ ඒකට සම්බන්ධ නඩු තීන්දුව ඊයේ 12 දෙනෙක් මරණට දඬුවම සහ තව පිරිසකට මේ සිර දඬුවම සහ සමහර නිදහස් කළා තිබුණා. නිත්තඹුවේදී මට මතක විදිහට ඔය සිද්ධිය වුණේ අපිට ආරංචි වුණා අපි හිටියේ මැයි 9 වෙනිදා ගෝල් ෆේස් එකේ ගුටි කනකොට ඔන්න මෙන්න ඒ ළඟ හිටියේ. එතකොට පළවෙනි කාරණේ තමයි ඕකෙදී පළවෙනිම දේ මම දැක්ක යම් රාජපක්ෂ හිතවාදී කියලා විශ්වාස කරන්න පුළුවන් ගිනුම් සහ පේජ් ඒවයි ගොඩක දාලා තිබ්බා ජෙප්පෝ කියලා ඇවිල්ලා කරපු දෙයක් කියලා. මම නම් එහෙම එකක් තේරුන්නේ නැහැ මොකද ඒක වෙච්ච දේ හොඳයි කියලා කියන්න බෑ කිසිසේත්ම මිනිස්සෙක් නම එක. සහ මේ දැන් තව 12 දෙනෙක් කෝ තව අය හිරේ යන්නේ එක මරණය දන්නේ ලක් වෙන එක. ඒ කියන්නේ ඊට පස්සේ ජීවිතාන්තය දක්වා හිරේ යන්නේ ඒවා හොඳ දේවල් නෙවෙයි. හොඳ කියන්නේ මේ සතුටුදායක දේවල් නෙවෙයි. කොහොම වුණත් මේ මැයි 9 සිද්ධිය රටම දන්නවා වෙච්ච දේ. දැන් මේ මාධ්‍ය හැකියාව සහ මුදල් අතින් හැකියාව තියෙන අය මොන කතා ගොතන්න හැදුවත් මැයි 9 වෙනිදා සිද්ධිය වුණේ 2022 මහින්ද රාජපක්ෂ මහතා බලන්න අර්ලිගහ මන්දිරයට ආවසෙනක. ඊපස්සේ එතන ඉඳන්ම අර්ලිගහ මන්දිරේ ඉඳන් එළියට බහැලා ගහගෙන ආව දේශබන්ධ දෙන්න කොල්ලා හිටියා. තව අය හිටියා. ඒක උසු ගන්නපු අය හිටියා. ඒක ඉතින් අපි දන්න රටේ ලෝකෙ වෙනවා. ඊට පස්සේ තමයි ඒ වෙච්ච ඒ අර්ගලයේ සාමකාමී අර්ගලයට කිසිම ප්‍රශ්න නැතුව තිච්ච සාමකාමී අර්ගලයට කරපු පහර දීමත් එක්ක තමයි අනිත් පැත්තෙන් එක බෑක්ෆයර් වුණේ රටේම. වෙච්ච දේවල් හොඳයි කියන්න බෑ. ගිද්දේපල විනාශ වුණා, ජීවිත විනාශ වුණා. ලොකු ප්‍රශ්න රට ඇති වුණා. ඒවා හොඳයි කියන්න බෑ. නමුත් මැයි 9 වෙනිදා සිද්ධි ඒගොල්ලෝ කරපු අයටත් ඒක උසි ගන්නවලා ඒපු අයටත් ඒ සියල්ලටම දඬුවම් ලැබෙන්න ඕනේ. මම එළියේගේ අමරකීර්ති මන්ත්‍රීවරයාගේ නඩුව සම්බන්ධව එහෙම විශේෂයෙන් හොයුවේ නැහැ. මම ලොකු තේරුමක් නැහැ. කොහොමුණත් හොයලා බලද්දී ඔහු පෞද්ගලිකව හොඳ මොහොතක් කියලා කියනවා. අර 12 දෙනා අතරත් සමහර පුද්ගලයෝ එතන හිටියා විතරයි එහෙම නැත්නම් ළඟින් ගියා විතරයි එහෙම කියලා කියනවා. ඒ හරි අවාසනාවන්ත සිද්ධියක්. කවුරුත් මැරෙන්න අවශ්‍ය නැහැ. කවුරුත් දඬුවමට ලක් වෙන තරම් එහෙම බීමත් රටක විදියට අවශ්‍ය දෙයක් නැහැ. නමුත් රටේ නීතියක් තියෙනවා. නීතිය සාධාරණත්වය පෙන්වන්න සහ නීතිය වෙනවා කියලා පෙන්වන්න ඔය වගේ දෙයක් නඩු තීන්දුවක් නඩුව බලලා ඒ අනුව දෙන්න පුළුවන් ඇති. විනිසුරුවරන්ගේ සහ කාර්යභාරයක් සහ නඩුවේ ලැබෙන තොරතුරු කරපු එක. කොහොම වුණත් කනගාටුදායක සිද්ධියක්. දැන් මොකද ඔය හිරේ යන 12 දෙනා විදිතුරු මරණය දන්නේ හිටපු සෙට් එක සහ ඊළඟ හිරේ යන අයගේ පවුල් වල අයත් කරදරේ වැටෙනවා. ඊට කලින් ඔය නියනගේ අමරකීර්ති කියන മന്ത്രിවරයාගේ මට මතකයි පුතෙක් එහෙම හිටියේ. ගැන මොනවා හරි සටහනක් දාලා තියෙනවා. ඉතින් වුන් හරි කරදරයක මොකද එළියනගේ අමරකීර්ති කියන മന്ത്രിවරයා හොඳ කෙනෙක් කියලා ඔහු දන්න බොහොම අය මම හම්බෙච්ච අය මට හම්බෙච්ච අය පවා කියලා තියෙනවා. ඔහු මහින්ද රාජපක්ෂගේ පක්ෂයේ හිටියට ඔහු හොඳ මිනිස්සෙක් අර මිනිස්සු දව කරපු මිනිස්සෙක් කියලා. එහෙනම් ඉතින් කොහොම වුණත් ඔය වගේ දෙයක් වුණාම රටේ ඔය වගේ කරදරයක් වුණාම අනිවාර්යයෙන් කලර් ට්‍රයිල් එක වෙන්නේ කලර් ට්‍රයිල් ඩැමේජ් එක වෙන්නේ ඔය වගේ දෙයක්. ඉතින් හරි අවාසනාවන්ත සිද්ධියක්. කනගාටුදායක සිද්ධියක්. කොහොමද අපි බලාපොරොත්තු වෙනවා මේකත් එක්ක ඒ උසි ගන්නවපු අයට ඒ සිද්ධිය කරන්න ඇවිල්ලා ඒ සිද්ධියට උසි ගන්නවලා මිනිසුන්ව ඒ තැනට එවලා ඒ තැනට රටපත් කරපු අයට ශේෂන් රාජපක්ෂලා ඇතුළු ඒ පිරිසට නීතිමය ක්‍රියාමාර්ග සහ අධිකරණ ක්‍රියාමාර්ග ලැබෙයි කියලා නීතිය අනුව. මොකද මුලින්ම අපිට ආරංචි ආවේ ගෝඨාභය රාජපක්ෂ ඉල්ලලා මහින්ද රාජපක්ෂගේ අර්ලිගහ මන්දිරේ නම් පෙරහැරක් වෙනවා සෙනගක් වෙනවා. කණ්ඩායම එන්ගේජ් වෙන්න එපා ඒගොල්ලෝ. ඒගොල්ලන්ගේ පාඩුවේ ඒ කියන්නේ දෙන්නේ කියලා. ඇවිල්ලා පහර දීම ගැන කිව්වේ නැහැ. නමුත් ඒක අර මයිනගෝගම කියලා එකක් තිබුණා. අර්ලිගහ මන්දිරේ ගාව එතරම් කෙනෙක් කීප දෙනා හිටියේ. මට මතක විතර නූරියක් හිටියේ එතන. හැට එහෙම පහර දී තමයි පටන් ගත්තේ. ඉතින් ඒවා තුලින් තමයි මේක ලොකු කරදරයක් කරන්නේ. කොහොමද ඒ වෙලාවේ අර්ගල භූමියෙන් ওই ප්‍රශ්න වෙනකොට මගේ ගණන් කිරීමෙන් මට 200ක් වගේ ඉන්නේ නැති උපරිම. සහ එතන ඉතින් එහෙම පහර දීමක් ගැන ලැස්තිය තුනේ. මොකද ඒක සාමකාමී සහ ආදරේ අර්ගලයක් මොකද අපි යන වෙනවා. මමත් එදා ඔය කලබලෙන් ගිහිල්ලා හිටියේ. මේ එදා මට වෙන වැඩකට තව යන්න තිබි සහ ගෙදර එන්න ඉක්මනට ලෑස්තිලා පුස්තකාලයට ගිහිල්ලා මට මතකද පුස්තකාලේ මොන හරි කටයුත්තක් කරන්න අදහසක තමයි ගියේ. සහ මං හිතන්නේ කවුරු හරි මට මතක විදියට කවුරු හරි පුස්තකාලයට ඇවිල්ලා බලන්න සහ පුස්තකාල පොත් වගේක් දෙනවා කිව්වා හිතවත් කෙනෙක්. ඉතින් ඒ වගේ ඒවා අපි කීපක් කරා. එහෙම කරපු කවුරු හරි එනවා හෝ එහෙම අදහසකුත් ආවා. යන්තක් තේ තිබ්බා. ඉතින් ඒ අරගලේ ඒ වෙච්ච එක ඒ තුලින් රට ගිනි ගත්ත එක ඊට පස්සේ වෙච්ච දැන් තත්ත්වය
ඒවා කරනවා නම් ඒ උසි ගන්න පුවායට එතකොට නීති හරියට ඒවලා ක්‍රියාත්මක කරනවා නම් ඒ අයට සියලු දෙනාට දඩුවම් ලැබෙන්න ඕනේ. මොකද මට මතක හැටියට ඔය ගෙවල් පුච්චපු අය නම් පුච්චුනා කියලා වැඩිපුරත් ආධාර අරගෙන කියලා අපිට ආරංචි තියෙනවා. නේද? මං හිතන්නේ මේ මාධ්‍ය වාර්තාවලම ගියා. ඊට වඩා ගොඩක් ලොකු ආධාර හිම අරගෙන තියනවා කියලා. එහෙම. ඒකින්ද ඒකේ ලැබෙන්න ඕන දේ නිසි ලෙස නීති ක්‍රියාත්මක කරලා ලැබෙන්න ඕන. එච්ච දේවල් කනගාටු ඒවල් දේවල් වෙන්න ඕනේ නැහැ. කොහොමුණත් එතකොට මූලික දේ මගේ විරෝධත්වය සහ මගේ කලබලේ තියෙන්නේ මේ මගේ අවුල තියෙන්නේ මේක මේ ජෙප්පෝ කරපු එකක් කියලා අරගලේ ගැන කියලා ජෙප්පෝ කරපු එකක් විතරක් නෙමෙයි අරගලේ UNPI හිටියා සජබයයි හිටියා එතකොට පොට්ටුවට ඒ කාලේ මහින්ද රාජපක්ෂ තදින් කඩේ ගිහිල්ලා විදාකාර විශ්වාසයෙන් මහින්ද රාජපක්ෂ රට දියුණු කරා තුරු රාජපක්ෂ රට දියුණු කරා කියලා ඒක එහෙම නුනාම ආපුවා හිටියා ගොඩාබේට කඩේ ගියපුවා හිටියා මට මතක අපේ ගමේ හිටවත් අපේ හිටවත් කීප දෙනෙක් හම්බුණා ඒගොල්ලෝ මට මතක විදිහට ඒගොල්ලෝ ඔක්කොම වගේ මේ මහින්ද රාජපක්ෂට ඡන්දෙ දුන්නා ඒගොල්ලන්ට මේ පාක්ෂිකයෝ වගේ හිටියා පාක්ෂික ඒගොල්ලන්ට ඉතින් තේරෙනවා එහෙම නෙමෙයි මේ ආණ්ඩුව බලයටපත් වෙන්නේ මහින්ද රාජපක්ෂ ලක්ෂයට නම් මේක ගෝඨාභය ආපු ඡන්දපද මේ සැලකිතු ප්‍රමාණයක් MPP ආණ්ඩුවට ආවනේ මිනිස්සුන්ට තේරලා අයින් වුණා ඊට වඩා හොඳයි කියලා හිතුවා මේගොල්ලෝ විශේෂයක් කරයි කියලා හිතුවා එහෙනම් තෝ මේ ජෙප්පෝ කරපු දෙයක් හෝ ජෙප්පෝ එකකින් ආණ්ඩුව ගත්තේ නැහැ ආණ්ඩුව ගන්න ඒකට සාම්ප්‍රදායික දේශපාලන පක්ෂයක් වගේ ටිකෙන් ටික ඒක හදාගෙන එන්න උනා ඒගොල්ලෝ සෑහෙන කාල තිස්සේ වෙන වැඩ කළා තමයි තියෙන්නේ ආණ්ඩුවත් එක වෙන ප්‍රශ්න තියෙනවා ආණ්ඩුව වෙන වැරදි ලොකු බිස්නස් කාරණා සලකනවා මගේ හැමතිස්සෙම කියන එක දිහාට කාපු නාඩු කිලෝ එක 220ක් විතර වෙලා තියෙනවා තවම ඒ වගේ ගැටලු තියෙනවා ආණ්ඩුව සහ එහෙම ගොඩක් ආණ්ඩුවේ අවුල් තියෙනවා ජනාධිපතිවරයා ඒතු තව කීප දෙනෙක් කරනවාම අනිත් අති බහුතරය ආණ්ඩුවට සම්බන්ධ මැති ඇමතිවරු එහෙම වැඩක් කරන පාටක් හෝ කරගන්න පුළුවන් පාටක් පේන්නේ නැහැ ඊට අමතරව අර නිකන් මෝඩ කතා හෝ උද්දච්ච කතා විශේෂයෙන්ම මම දකින උද්දච්ච කතා කරනවා විතරයි මේ ආණ්ඩුව කියන්නේ. ඒතකොට ඒ තුල ඒවට ගහන්න නැතුව මේ වෙන හේතුවක් නැතුව මේ රටේ මිනිස්සු එකතුලා කරපු අරගලයක් ජෙප්පෝ කරපු අරගලයක් කියලා කියන එක හරි වැරදි. හරිම වැරදි සහ ඒක මාධ්‍ය හිතින් හරි විශේෂයි දැන් මම සමාජ මාධ්‍යවල ඊදාකාර අදහස් දක්වන කෙසේ වෙතත් ඉන්නවා වුණාට බලයේ තියෙන මාධ්‍ය ආයතන සියල්ල ආණ්ඩුවට නැති ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන ඔක්කොගෙම දානවා මේක නිකන් අර වගේ අදහසක් ජෙප්පෝ කරපු දෙයක්. ජෙප්පෝ කරපු දෙයක් නෙවෙයි සමාජ මාධ්‍යවලත් රාජපක්ෂට හිතවත් සෑහෙන දෙයක්. නේද? මේක මේ ඔය අදහසම දානවා. ජෙප්පෝ කරපු එකක් නෙවෙයි. ජෙප්පෝ විතරක් නෙවෙයි හිටියේ. කර්තුගාමී හිටියා, UNPI හිටියා, සජබයයි හිටියා, මහින්දලා කරනවා හිටියා වෙනද පක්ෂ හිටියා තවත් සංවිධානය හිටියා, ආගමික අය හිටියා, හාමුදුරුවෝ වැඩ හිටියා. එහෙම එකක්. ඉතින් ඒක මේ අරගලයේ කරේ මේ කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් හතර දෙනෙක් නෙවෙයි නැත්නම් ඉතින් රටක ලක්ෂයට 9ක් අරගෙන ඇවිල්ලා බලයටපත් වෙන අති බහුතර පාර්ලිමේන්තුවත් ඒක මේ පාර්ලිමේන්තුව වටන්න සරල කෙනෙක්ට බැහැනේ සරලව බැහැනේ. ඉතින් ඒ තත්ත්ව රට ගෙනාව රට බංකොලොත් වෙලා මහපාරේ පෝලිං වල මිනිස්සු මැරෙන රටක් හැදුවා රාජපක්ෂලා. ඊට පස්සේ තමයි මිනිස්සුන්ට මේක දරා ගන්න බැරි වුණේ. ඊට පස්සේ තමයි රාජපක්ෂලා එළියුවේ. මයි 9 සිද්ධියක්, ජූලි 9 සිද්ධියක් ඒ සියල්ල වුණා ඊට පස්සේ. ජෙප්පෝ කරපු එක නෙවෙයි ජෙප්පෝට ඇත්තටම ජයිපෙට මුලින් ඒ අරගලේ ඒ ආපු ඒ ලොකු සෙනඟ දරා ගන්නවත් බැරි වුණා අරගල. ඇත්තටම උන්ට ඒක කරන්නේ මොකද කියන්නේ මහා සෙනඟක් ආවා. පස්සේ උන් දේශපාලන පක්ෂයක් විදියට පිළිවෙලට දේශපාලන බලය ගන්න කොහොමද දේශපාලන පක්ෂයක විශේෂ අවශ්‍ය දෙන්නේ බලය ගන්න එක. ඕන ඉස්සරින්ක් කරගෙන ආපු කඩේට තව ටිකක් වැඩි දියුණු කරලා ටිකක් තදින් තීව්‍රව ඒක කරා. ඒක තමයි බලය ගත්තේ. તો මේ අරගලේ හින්දා බලය ආපු එකක් මේ ජපාන්ට එහෙම එකක් වුණේ නැහැ කොහෙවත්. ඒක විතරක් හේතුවක් නෙවෙයි. හැමෝම හිටියා. ඉතින් මේ වැරදි කතා කියන එක හරි අනාගතදායක වගේම ටිකක් තරහක් වෙන එකක්. නමුත් ඒක කියලා අදහස් කරන්නේ මේක පහත් කරලා ආණ්ඩුවත් පහත් කරලා ඒව කරලා කොහමද ඉතින් මේ ආණ්ඩුව බලයේ ඉන්න එකේදී බලාපොරොත්තු වෙන වැරදි කරපු ඔක්කොටම රටෙන් හොරකම් කරනවා රටේ මොන මොකක් හරි සාධාරණ රට කරනවා ඒ සියලු දනන්නේ නීතිය ක්‍රියාත්මක වෙයි කියලා. ඒතර විශේෂයෙන් මේ හැමදේම හරි ගිහිල්ලා හොඳ රටක් ඇවිල්ලා හොඳ ජීවන තත්ත්වයක් ගේනත් මේ ආණ්ඩුවට හැකියාවක් තියෙවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද අපි රටක් විදියට මිනිස්සු විදියට මේ ඇති වෙලා ඉන්නේ මේ එක එක්කෙනා ඇවිල්ලා රට හදනවා කියන කවුරුත් කරන්නේ නැති හින්දා